Hi guys, welcome back. ඉතින් දැන් වෙලාව පාන්දර 5 මාරයි. අපි උදෙන්ම නැගිටලා ගමන පටන් ගත්තා. මොකද අපිට ගොඩක් දුර යන්න තියෙනවා එන්ට්‍රන්ස් එකට. ඉතින් යන්න තියෙන පාර ඇත්තටම ගොඩක් දුෂ්කරයි. යන්න සෑහෙන වෙලාවක් යනවා. අයට එන්ට්‍රන්ස් එක ළඟ ඉන්න ඕන නිසා අපි ඉතින් ටිකක් වේලාසනින් ගමන පටන් ගත්තා අද. එන්ට්‍රන්ස් එකට යන්නත් කලින්ම ඉතින් පාරේ පොඩි තදබදයක් ඇති වුණා. මොකද කියලා පාරදී ඉතින් මුළු පාරම යාගි කරගෙන තනියෙක් යනවා පාර මැද්දෙන්. ජීප් ටික ටික පස්සට අරන් එයාට යන්න පාරේ ඉඩ හදලා දුන්නා. එයා ඉතින් කාටවත් කරදරයක් නැතුව එයාගේ ගමන එයාගේ පාඩුවේ යන්න ගියා. ඇත්තටම අහසේ තිබ්බ පාටත් එක්ක එතන මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඉතින් එයාට සමුදීලා අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මෙතනින් මමට තියෙන පාර ගියොත් අපිට ඔක්කද දේවාලයට යන්න පුළුවන්. ඉතින් අර ගස් වලට උඩින් ඈතින් පේනවා ඔක්කද දේවාලේ. ඉතින් පාද යාත්‍රාවේදී අනිවාර්යයෙන්ම මේ බැතිමතුන් ඔක්කද දේවාලයටත් ගොඩ වෙලා තමයි යන්නේ. ඒ ආශිර්වාදිත අරගෙන තමයි යන්නේ. Hi guys, welcome back. ඉතින් අද උදෙන්ම ලෑස්ති වෙලා ඉන්නේ කුමන නැෂනල් පාර්ක් එකේ සෆාරි එක යන්න. ඉතින් ගොඩක් උදෙන් නැගිටලා ආවා ඇතුළට. ඉතින් දැන් අපි එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. බලමු වීඩියෝ එක තවත් ලස්සන වෙයි ඉස්සරහට. මොකද සුපුරුදු සෙට් එකම ඉන්නවා මාත් එක්ක අදත්. කැමරාස් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක්, ලස්සන ෆොටෝස් ටිකක් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට දාන්නම්. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක එහෙනම් ජය වේවා. Hi. අපිට තාම නම් කිසිම සතෙක් බලා ගන්න හම්බුනේ නැහැ. ඉතින් අපි තවත් ඉස්සරහට යනවා. තාම කිසිම ආරංචියක් හම්බුනේ නැහැ අපිට. අපි දැන් ආවා කොමන රක්ෂිතය ඇතුලේ තියෙන කැස්පෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට. ඉතින් අපි උදේට කන්න හිතාගෙනත් එක්කම තමයි මෙතෙන්ට ආවේ. ගිහලා අවුයි ඊට පස්සේ අර ඉස්සරහා පේන කොටුවල කැස්බෑ බිත්තර වල දාලා තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ගිහිල්ලා බලමු ඉතින්. අපි දැන් ඉන්නේ කුමන ජාතික වනෝද්‍යානය ඇතුලේ තියෙන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ. මෙතන මේ වෙන් කරලා තියෙන තැන බෝඩ් ගහලා තියෙන හැම තැනකම කැස්බෑ බිත්තර වල දාලා තියෙන්නේ.
පේන ඇති ඔයගලන්ට ඩේට් එකත් එක්කම දාලා තියෙනවා. කොච්චර බිත්‍ර ප්‍රමාණයක් වලලා තියෙනවද? ඒ ඩේට් එකේ හැමදේම දාලා තියෙන මේ බෝඩ් එකේ. ඉතින් මේ විදිහට බිත්‍ර ප්‍රමාණය වල දාන ඩේට් එක මේ හැමදේම තියෙනවා. උදේ කෑමට තියෙන අපිට කිරිබත්. ඉතින් අපි නැවතිලා හිටිය තැනින්ම කිරිබත් හදාගෙන ආවා. අම්මවට කවන්න. නෝරන්නේ? කිරිබත්. ඉතින් අපි උදේට මෙතනින් කාලා ආයෙ අපේ ගමන පටන් ගන්නවා. ඉතින් අපි කාලා ආයෙ ගමන පටන් ගත්තා. අපිට මුලින්ම හම්බුණා නරි ජෝඩුවක්. ඉතින් නරිය ගොඩක් වෙලාවට ජෝඩු වශයෙන් තමයි කැලේ ඉන්නේ. කෙනෙක් පාර දිගේ යන අනිත් කෙනා පාරෙන් පිට තමයි ඉන්නේ. මම පෙන්නන්නම් එයාවත්. අයි පොඩ නවත. අයි බලයි. අන්න Ya, dia nih. පහුගිය දවස් ටිකේ මෙහෙට හොඳටම වැහලා තියෙනවා. ඉතින් වතුර තියෙනවා හැමතැනම මඩ ගතියත් වැඩි. ඉතින් සත්තුත් ගොඩක් එළියට එනවා අඩුයි වතුර තියෙන නිසා හැමතැනම. Udah bodang nggak kamu? Kenapa tadi nak? Di mana ya? Ayo dah, aku nak coba aku lara kamu yang mana yang di belakang? Kap. Tiada. Mana bodang lah? ඉතින් සෑහෙන්න වෙලාවකට පස්සේ අපි ඒ කරදරෙන් නිදහස් වුණා. ඉතින් අපි එතනින් පස්සේ අපේ ගමන ආයෙත් පටන් ගත්තා. අපි ටික දුරක් යනකොට පණිවිඩයක් ආවා යාළුවෙක් ඉන්නවා කියලා. ඉතින් අපි දැන් යනවා එතෙන්ට ගිහින් බලමු කවුද ඉන්නේ කියලා.
අපිට ඉතින් මෙයාව එකපාරට හොයාගන්න බැරුණා. මෙයා අර ලොකු සියවලා ගහේ අත්තක් උඩ හොඳට නිදාගෙන ඉන්නේ. අත්තෙන්න වෙහිලකින් කමන්නේ හොවීමු. ඉතින් මේ ඉන්නේ කුමනට අයිකන් එකක් වෙච්ච කුමන ඉස්කෝලේ යන එකම කොටියා. ඉතින් මේ ඉන්නේ රිට්ටා. අද නම් මෙයා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ, හොඳට නිදි. ඉතින් මෙයා හොදින් වැඩුණු පිරිමි කොටියෙක්. එහෙම කිව්වහම ඔයාලට කාව හරි මතක් කරනවද? මතක් කරා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙයා ගොඩක් පැස්ස වෙලාවට පානම පරණ ගමේ ඉස්කෝලේ තමයි ඉන්නේ. ගොඩක් වෙලාවට මෙයාව එතනින් බලා ගන්න පුළුවන්. දවසේ සුබයි. දවසේ පළවෙනි කොටියා. හරි අයියා හරි. මෙයා මේ විදිහට පැය දෙකක් විතර මේ අත් උඩම ওই විදිහට නිදාගෙන හිටියා. ඉතින් දැන් වෙලාව දවල් 12ත් පහු වෙලා. ඉතින් අපි රෙස්ටින් සයිට් එකකට යන්න තීරණය කරා දවල් කෑම එක ගන්න. අපි දවල්ට කාලා ආයෙත් මෙතෙන්ටම එනවා. බලමු ඉතින් අපි එනකම් මෙයා මේ විදිහට මේ ඉදීද ගහෙන් බහීද කියලා. ඉතින් ඒ යන අතරතුර අපිට හම්බුණා අලියෙක්. ඉතින් විල්පත්වේ වගේම කුමන ඇතුළෙත් ගොඩක් විල් තියෙනවා. ඉතින් විල් ආශ්‍රිතව ඉන්න අලින්ට විල් අලි කියලා තමයි කියන්නේ. මෙයා නම් හොඳට කාලා බීලා ඉන්න කෙනෙක් වගේ. මෙයා ඉතින් විලේ තිබ්බ ඔක්කොම නෙළුම් මල් ටිකට වැඩේ දුන්නා. යාලට යන්න මේ පාර දිහා යාලට මොකල්ලි ඔය යාලා ඔබ නරි ඔබ බහුව කරන් තමයි එන්නේ ඔබට ඇඳලා මෙහෙට එනවා ඉතින් පානම ඊට පස්සේ ඔක්කොන්ද කුමන ඊට පස්සේ යාලා මෙතෙන් ගියේ නම් මොකද? මෙතන හිගලි ගස්සා මේ යාල කුමන වෙන් වෙන බෝඩරේ. ඉතින් එහා පැත්තේ යාල මේ පැත්තේ කුමන. ඉතින් අපි දවල්ට කාලේ වෙරලා ආයි අපේ ගමන පටන් ගත්තා. අපි රිට්ටා ඉන්න තැනටම තමයි ආයි යන්නේ. ඉතින් ඒ අද්දි අපිට මේ ජීප් එකකින් කිව්වා මෙතනින් තවත් කොටියෙක් පාර මාරුණා කියලා. ඉතින් අපි සෑහෙන වෙලාවක් එතනත් බලන් හිටියා. හැබැයි අපිට හොයාගන්න හම්බුන්නේ නැහැ කොටියෙක්. අපි ඉතින් ආයේ රිට්ටා ඉන්න තැනටම යන්න පිටත් වුණා. අපි දැන් ආයෙත් ආව රිට්ටා හිටිය සීබලා ගහ ළඟට. ඉතින් එයා දැන් ගහෙන් බහින්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හොඳට අපි දිහා බලාගෙන ඉන්නවා. බලන් ඉමු ඉතින් අපි මෙයා ගහෙන් බහීද නැද්ද කියලා. අන්න ඉන්නවා ලස්සන. මේක zoom මල්ලි මේක zoom කර. ආ zoom කර. අපි ආසාවෙන් බලන් හිටිය දේ වුණා. ඇත්තටම පිට ගහෙන් බැස්සා. ගහෙන් බැහැලා එයා අපි ඉස්සරහටම ආවා. කියන්න වචන ඇත්තටම මාරම ලස්සනයි මේ වෙලාවේ. ඉතින් මෙතන ජිප් 3යි තියෙන්නේ. මෙච්චර නිදහසේ කොටිය බලන ෆස්ට් ටයිම් මේ. අපිටත් මීට කලින් මෙච්චර නිදහසේ කොටියක් බලන්න හම්බෙලා නැහැ.
රිට්ට පැය දෙකක් විතර මෙතන හෙවනට වෙලා හොඳට නිදාගත්තා. ඉතින් අපි එයාටත් කරදරයක් නොවී යාගේ චර්යාවට දිහා හොඳින් බලාගෙන අපි පැය 3ක් විතර රිට්ට දිහා බලන් හිටියා. ඉතින් දන්නේව නැතුව වෙලාව 6ටත් කිට්ටු වෙලා අපිට එක්සිට් එකට යන්න ගොඩක් දුර යන්න ඕන නිසා අපි ඉතින් එක්සිට් එකට යන්න පිටත් වුණා. ඉතින් ගයිස් තවත් වයිල්ඩ් ලයිෆ් වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඉක්මනටම ආයෙත් වයිල්ඩ් ලයිෆ් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.